සල්ලි වලට කතා පොත් ගැත්ත කාලේ ඉවරයි. දැන් ඔයාට AI පාවිච්චි කරලා ඕනම මාතෘකාවකට මේ වගේ කතා පොතක් හදන්න පුරුවන්. ඒ වගේම ඒකට විනාඩියකට වඩා අඩු කාලයක් තමයි යන්නේ. Gemini AI පාවිච්චි කරලා ඒක කරන හැටි මම ඔයාට කියලා දෙන්නම්. මුලින්ම ඔයා Gemini AI එකට යන්න ඕනි. ඊට පස්සේ මේ වගේ ටයිප් කරන්න. I want to make a storybook in Sinhala. Give me some popular topics suitable for a kids storybook. දැන් Gemini ඔයාට තෝරගන්න කතා පොත් ideas ටිකක් දෙයි. ඔයාට වෙනම topic එකක් තියෙනවා නම් ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. කොහොම හරි ඔයාට කැමති story idea එක copy කරගෙන Gemini storybook tool එකට යන්න. ඒකට යන්නේ මේ විදිහට. Gemini AI chat එකේ වම් පැත්තේ storybook කියලා option එකක් තියෙනවා. ඔයාට මේ option එක පේන්නේ නැත්නම් Explore Gems කියලා option එක click කරන්න. Then Storybook කියන option එක click කරන්න. ඊට පස්සේ ඔයාට මේ වගේ interface එකක් පෙනෙයි. මෙතනදී ඔයාට මාතෘකාවක් දුන්නම ළමයින්ට හරි ලොකු අයට හරි පින්තූර පොතක් හෝ කතා පොතක් හදන්න පුළුවන්. ඉතින් මෙතන එයාලා උදාහරණ ටිකක් උත් දීලා තියෙනවා. ඒත් අපි හදන්න යන්නේ සිංහල කතා පොතක්නේ. ඉතින් මේ උදාහරණ අපේ වැඩේට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ දෙයක් ටයිප් කරන්න. I want to make a storybook in Sinhala. It should be written in Sinhala language. Here's the story idea. ඒක කියලා ඔයා ළඟ තියෙන කතා idea එක නැත්නම් මාතෘකාව මෙතන paste කරලා enter ඔබන්න. දැන් Gemini ඔයාගේ කතා පොත හදනකන් ඉන්න. සාමාන්‍යයෙන් එකට විනාඩියකට වඩා අඩු කාලයක් තමයි යන්නේ. ඔයාගේ කතා පොත හැදුනම ඒක මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා ඇති ඔයාගේ කතා පොත ලස්සන පින්තූර එක්ක සිංහලෙන් හැදලා තියෙනවා. මේ විදිහට පිටු පෙරලලා ඔයාට ඒක කියවන්න පුරුවන්. ඔයා මේ කතාවට කැමති ඇති. ඒත් පින්තූර වල ආර්ට් ස්ටයිල් එකට කැමති නැති වෙන්න පුළුවන්. ඒක චේන්ජ් කරන්නේ මෙහෙමයි. මෙහෙම ටයිප් කරන්න. Remake the same storybook with කියලා. ඊට පස්සේ ඔයාට කැමති ස්ටයිල් එකක් ටයිප් කරන්න. මම නම් තෝරන්නේ modern cartoon illustration style එක. දැන් enter press කරන්න. ඊට පස්සේ ටික වෙලාවකින් ඔයාට ඔයාගේ කතා පොත අලුත් art style එකකින් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ විදිහට තමයි Gemini AI පාවිච්චි කරලා කතා පොත් හදන්නේ. ඔයාට AI වලින් 3D cartoons හදලා ලක්ෂ ගණන් සල්ලි හොයන හැටි ඉගෙන ගන්න ඕන නම් මේ වීඩියෝ එක බලන්න.